මම ළඟදී දැක්කා පෝස්ට් එකක් මේ රෝල්ස් එකක් තියෙනවා කියලා සාමාන්‍ය 2000 2500යි කියලා. ඉතින් මම කියන්නේ ඔයාලා එළියෙන් මේ හදන කෑම ගන්නකො ඔයාලා ලොකු ගාණක් දීලා ගන්නවා. සමහර වෙලාවට ඔය හදන කෑම වලට පාවිච්චි කරන ඔයිල් එක vegetable oil එක වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම මාළු දාන්න නැති වෙන්න පුළුවන්. ඇත්තටම මස් දාන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම රසකාරක දැන් ඔයාලා නැවත ඕක වැඩිපුර කැවින්න තවත් රසකාරක එකතු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හිතලා බලන්න ඔය දැන් රසකාරක වර්ණක ෂෙල් ලයිෆ් එක වැඩි කරන්න නැත්නම් එක්ස්පයර් ඩේට් එක වැඩි කරන්න ඇඩ් කරන දේවල් මේ දේවල් මොනවත් නැතුව ඔයාලට ඊටත් වඩා අඩු ගානකට ගෙදරටම ගෙනල්ලා සමහර වෙලාවට එක දවසකට නෙමෙයි දවස් දෙක තුනකටම හදාගන්න පුළුවන් වෙන්න ඔයාලට මේ දේවල් හදාගන්න පුළුවන් රෝල්ස් එකක් කට්ලට් එකක් ඔයාලට ගෙදරදී හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්, ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට ඔයා දන්නවා ඔයා පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඔයාගේ ශරීරයට දාගන්න දේවල් සරලවම කිව්වොත් ඔයා දන්නවා. ඉතින් ඇයි අපි 2000 3000 දීලා රෝල්ස් එකක්, පැටිස් එකක්, මේ පීස් එකක් හදාගන්නේ? ගොඩක් වෙලාවට ඔයාලටම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගෙන හොඳ දේවල් හොයාගෙන හොඳම දේවල් තෝරගෙන ඔයා වෙනුවෙන් ඔයාට හදන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවක් වැය කරලා සුපර් මාකට් එකකට ගියාම මාකට් එකකට ගියාම හොයලා බලන්න මේ අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගෙන ඔයාම තනියම හදන්න. හදලා තියාගෙන ඒක කැමරට ගන්න. දවස් දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාලා සමහර වෙලාවට එක වේලකට වියදම් කරන ගන්න. පොඩ්ඩක් හිතලා බලන්න. තුන්වෙනි